තෙරුවන් සරණ සියලු දෙනාටම ඔයාලා සෑම දෙනාම දේවදත්ත ගැන අහනකොට මතක් වෙන කවියක් තියෙනවා. බලමු මේ කවිය මතකද කියලා. ඉඳ ඉඳ එක වේර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදුටේ මොකුම්පුර. මේ කවිය නම් නිතර අහලා තිබ්බට මේකේ තේරුම අද සමාජයටත් ගොඩාක් වැදගත් වෙනවා. හේතුවක් තමයි ඉඳේ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදුටේ මොකුම්පුර. ඉඳේ ඉඳ එක වෙහෙර ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් සම්බුද්ධ රාජ්‍යයක් හැටියට තේරවාදී සම්බුද්ධ රාජ්‍යයක තියෙන ශ්‍රී ලංකා ද්වීපය තමයි ගොඩාක් හොඳට තේරවාදී බුද්ධ ආගම තියෙන්නේ. එතකොට වෙන ආගම්වල තියෙන ඔය මහායාන ආගම මහායාන ආගමෙන් ලෞකික පැත්ත පොඩ්ඩක් බර වෙලා යන ආගමක් තමයි බුදුදහම කාණ්ඩ වශයෙන් බෙදලා තියෙන එක තමයි මහායානය කියන්නේ. එතකොට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වෙච්ච ආගමක් තමයි බුද්ධ ආගම කියලා කියන්නේ. ඒකෙන් තේරවාදී වෙන්න එක අපි හැම කෙනෙක්ගේම වාසනාවන්තකම. මේ ශ්‍රී සම්බුද්ධ රාජ්‍යයක් තුළ ඉපදිලා ඔයත් සෑම සිළු දෙනාම මේ වගේම අපි හැම කෙනෙක්ම මේ ජීවිතේ ගොඩාක් වාසනාවන්තයි. මේ ශ්‍රී ලංකා දීපේ තේරවාදී සම්බුද්ධ රාජ්‍යයක් ඉඳ එක වෙහෙර අපි මේ හැම දිනම පන්සල් දියාගෙන ධර්මය ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේ එක වෙහෙරක නිකන් ඔයාලා ඉන්නේ හරියට පන්සලක ඉන්නවා වගේ තමයි ශ්‍රී ලංකාවේ ඉන්නවා කියලා කියන්නේ. එතකොට විඳ විඳ දහම් මනහර ඔයාලා දන්නවා ඔයාලගේ ගෙදර වුණත් උදේට නැගිටින්නේ බණ ටික දාගෙන පිරිත් ටික දාගෙන හවසට නිින්දට යන්නේ පිරිත් ටික දාගෙන බණ ටික දාගෙන 365 දවසෙම බණ අහන්න බණ ඇහෙන බණ කියන දේශනා කරන රටක් තමයි මේක. විඳ විඳ දහම් මනහර. ඒ වගේ ගොඩාක් වෙලාවට අපේ ජීවිතය තුළ අපි ගොඩාක් බණ අහනව ඇහෙනවා. විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර. හැබැයි අපි මේ ජීවන ජීවිතය තුළදී අපි කාටවත් කොයි මොයි දෙයකට සිතක් පහළ වෙන්නේ මේ හැම දෙයක්ම తాවකාලිකයි නේද? සැනසීමක් අපි හොයන්නේ, ස්ථීර දෙයක් අපි හොයන්නේ. ඒක අපි එක භෞතික දේවල් වලින් ආදේශ කර බලනවා. හැබැයි අපිට එක දෙයක්වත් හම්බෙන්නේ සල්ලි හොයලා බලනවා, සතුට වෙන්න එක දේවල් හොයලා බලනවා. හැබැයි හැමදේම හෙව්වත් ඒ හැමදේම తాවකාලිකතාවයක් හින්දා අපේ ජීවිතේ කවදාවත් අර ඇතිවීමක් වෙන්නේ නැහැ. ඒකින්ද සිඳ බිඳ දුක් සසර මේව තේරුම් අරගෙන තුන් වූ ධර්මය අවබෝධ කරගෙන නිර්වාණයට සාක්ෂාත් කර ගැනීම පිණිස අපිට මේ සසර බැඳීම බිඳලන්න බෑ. අපි දැනම ඒකට ඇලෙනවා. අහෝ දෙව්දත් නොදට මොක්කුඩ. ඉතින් මේ සම්බුද්ධ රාජ්‍යයක් තුළ ඉඳලා ඒ වගේම නිතර ධර්ම දේශනා බණ හොඳට ශ්‍රවණය කරලා එතකොට මේ අපි ඒ වගේ මහල වගේම මේවා අපි සසර දුකට නැති කරන්න පුළුවන් ඒ උතුම් ධර්ම අවබෝධි නිර්වාණය සාක්ෂාත් කර ගැනීමේ සසර බැඳීම බැම්ම කඩන්නේ නැතුව ඒක අපි බිඳලන්නේ නැතුව මේ සසර බැඳීම මුලින් උපුටා දාන්න නැතුව අහෝ දෙව්දත් නොදටි මොක්කුර. දේවදත්තට එදා බුදුහාමුදුරුවෝ කාලේ ඉඳලා හිටියා. ඒ වගේම බණ ඇහුවා. සිඳ බිඳ දුක් සසර ඒ දේවදත්තටත් බැරි වුණා ඒ සංසාර ගමන බිඳලා. ඒ වගේම අහෝ දෙව්දත් ප්‍රතිපුර දේවදත්තට වගේම ඉතින් ඔයාට මට හැම කෙනාටම ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් මේ ජීවිතේ මේ සසර බැඳීම කියන එක නිර්වාණය කියන එක නිවීම කියන එක ලබා ගන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ. ඒකින්ද අපි දේවදත්තට බැන හිටියට අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ යථාර්ථය අනුගමනය කරන්නේ නැත්නම් ඔය කියන හැම දෙයකම බැන ඉන්නවා කියන්නේ අපි දේවදත්ත පරම්පරාවේ තමයි. ඒකින්ද මතක තියාගන්න ඕන අපි තිලෝගුරු බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය ලොකුම දාණය තමයි අපේ හිත හදාගෙන ධර්මය අනුගමනය කරගනිමින් ඒ ධර්මය අවබෝධ කරගනිමින් ඒ ධර්මය හැසිරෙමින් තමන්ගේ ජීවිතය නිර්වාණයත් එක්ම ඒ නිවන් දකින්නත් එක්ම තමන්ගේ ජීවිතය සාර්ථකත්වයට පත් කර ගැනීම ආධ්‍යාත්මික සලසා ගැනීම තමයි තිලෝගුරු බුදුරජාණන් වහන්සේට දෙන්න පුළුවන් හොඳම ලොකුම තෑග්ග. ඊට පස්සේ කෘතඥතාවය කළ ගුණ සැලකීම.
එහෙම නැතුව වෙන මොනවා කරත් අපිට සදාකාලික ස්ථීර සැනසීමක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න නැතුව. ඉතින් දේවදත්තට බැන දේවදත්ත මාර්ගයේම යන්නේ නැතුව අපි ගෞතම බුදුරජාන් වහන්සේගේ ඒ ශාසනීය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැටියට මේ ලබාගත් වූ දුර්ලභ මනුෂ්‍යාත්මයේදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උතුම් ධර්මාවාදයේ හේතු වේවා වාසනාව වේවා. සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි.